ආයිබෝවන් දේශ සීමා පුරා සීමා නැති විශ්වසනීය ප්‍රවෘත්ති ප්‍රකාශය ඔසේ ටීවී ප්‍රයිම් ටයිම් ඔස්ට්‍රේලියා දැන් ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල ජනතාවට විදුලි බිල වැඩි වෙද්දී නිලධාරීන්ගේ විදේශ සංචාර සඳහා ඩොලර් බිලියන 7.3ක් නේපාලී නායකයන් වලින් 400ක් මරුට ඔස්ට්‍රේලියානු 139ක් අතුරුදහන් දත්ත සොරකම පිටුපස දුරකථන සමාගම් සේවකයෙක්. කෘත්‍රිම බුද්ධිය නිපදවන්න ඕස්ට්‍රේලියාවත් අතතියයි. ඕස්ට්‍රේලියාවේ ඖෂධ සහ මත්ද්‍රව්‍ය අධිමාත්‍රා මරණ වාර්තාගත ලෙස ඉහළට. සතියන්තේ සිඩ්නි නගරී ප්‍රධාන මාර්ග රැසක් වැසේ. ප්‍රපාතයක සිරවී සිටියදී හමු වූ 85 හැවිරිදි පුද්ගලයා රෝහලේදී මිය යයි. The Australian dream. It's more than just a home. It's the peace of mind that comes with knowing you're exactly where you're meant to be. But finding that dream isn't always easy. For first home buyers like Jasmine, the market can feel like an endless maze of choices. Even for seasoned investors like Marcus, cutting through the noise to find real value requires a sharp, focused perspective. That's where One Focus comes in. We don't just look at the numbers. We look at the life you're trying to build. Our expertise turns complexity into clarity. We find the right mortgage solutions so you can focus on what really matters. Expert advice, personalized service. Whether it's your first set of keys or the perfect backyard for your family to grow in, we're with you every step of the way. One Focus Finance Solutions. Your home. Our focus. ජනතාවට විදුලි බිල වැඩි වෙද්දී නිලධාරීන්ගේ විදේශ සංචාර සඳහා ඩොලර් මිලියන 7.3ක් වැය කිරීම පිළිබඳව අප්‍රසාදය පළ වී තිබෙනවා. දේශගුණික විපර්යාස පිළිබඳ සාකච්ඡා සඳහා රජයේ නිලධාරීන් විදේශගත කිරීමටයි මෙලෙස අධික මුදලක් වියදම් කර ඇත්තේ. දේශගුණ විපර්යාස පිළිබඳ සාකච්ඡා සඳහා රජයේ නිලධාරීන් විදේශගත කිරීමට ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 7.3කට අධික මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජයට සහ ඕස්ට්‍රේලියානු බලශක්ති අමාත්‍ය ක්‍රිස් බෝවන් වෙත විපක්ෂයෙන් දැඩි චෝදනා එල්ල වී තිබේ. විපක්ෂ නියෝජ්‍ය නායිකා ජේන් හියුම් චෝදනා කරන්නේ ජනතාව අධික විදුලි බිල්පත් ගෙවා ගැනීමට නොහැකිව අසීරුතාවයට පත්ව සිටින මොහොතක බලශක්ති අමාත්‍යවරයා මෙය තමන්ගේ පෞද්ගලික ප්‍රචාරණ කටයුත්තක් ලෙස භාවිතා කරන බවයි. මෙලෙස වැය කර ඇති මුදලින් වැඩි ප්‍රමාණයක් ඕස්ට්‍රේලියාව වෙත හිමි නොවූ කෝප් 31 සමිලුවේ සංදර්ශකත්වයේ ලබා ගැනීමට දැරූ ප්‍රයත්නයන් සඳහා වැය කර ඇති බවද හෙළි වී තිබේ. FOI වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය මාර්තු දක්වා වූ මාස 8ක කාලය තුළ පමණක් නිලධාරීන් 107 දෙනෙකු රටවල් 31ක සංචාර 156ක් සිදු කර ඇති බවයි. කෙසේ වෙතත් බලශක්ති අමාත්‍ය මාක් බට්ලර් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ අන්තර්ජාලය ඔස්සේ සාකච්ඡා පැවැත්වුවද ජාත්‍යන්තර සබඳතා සහ පැසිෆික් කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි ඍජු හමුවීම් අත්‍යවශ්‍ය වන බවයි. එමෙන්ම විදේශ සංචාර සඳහා අනුමැතිය ලබා දීමේදී බදු මුදල් ආරක්ෂා වන පරිදි දැඩි පරීක්ෂාවකින් පසුව නියෝජිත පිරිස් සීමා කිරීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. නේපාලයේ සිදු වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 400ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම අතුරුදහන් වූ සංඛ්‍යාව 1500 ඉක්මවා යද්දී අතුරුදහන් වූ ඕස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. නේපාල් සහ ටිබෙට් මායිම් ප්‍රදේශයට බලපෑ ඡණ්ඩ ජලපහරවල් සහ නායයන් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 400ට ආසන්න වී ඇති අතර අතුරුදහන් වූ 1500කට ආසන්න පිරිස අතර ඕස්ට්‍රේලියානුවන් 39 දෙනෙකුද සිටින බව විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන් තහවුරු කර තිබෙනවා. හිමාලයේ කඳුවැටි ආශ්‍රිතව සිදු වූ හිම කඩාවැටීමක් හේතුවෙන් ඇති වූ මෙම ගොඩබිම් සුනාමි තත්ත්වයෙන් ගම්මාන රැසක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර අතුරුදහන් වූවන් අතර විදේශීය සංචාරකයින් සහ වන්දනාකරුවන් රැසක් සිටින බවයි වාර්තා වන්නේ. විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා ඕස්ට්‍රේලියානු රජය විසින් ඉදිරි පැය 48 ඇතුළත විශේෂඥ සහන කණ්ඩායමක් නේපාල් වෙත යැවීමට පියවරගෙන තිබෙනවා.
මෘතදේහ සෙවීම සඳහා නේපාල් හමුදාව සහ චීන සහන කණ්ඩායම් මෙහෙයුම් දියත් කර ඇති අතර සුන්බුන් නිසා සිරවී ඇති ජලය හේතුවෙන් ඉදිරියේදී තවත් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවටද බලධාරීන් අනතුරු වඟවනවා. පාරිභෝගික දත්ත හොර රහසය ලබාගෙන මූල්‍ය වංචා සිදු කරන අපරාධ කණ්ඩායම් වලට ඒවා අලෙවි කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා දුරකථන සමාගම් සේවකයෙකු නිව් සවුත් වේල්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු 30 වන වියෙහි පසුවනවා. පාරිභෝගික දත්ත හොර රහසේ ලබාගෙන මූල්‍ය වංචා සිදු කරන අපරාධ කණ්ඩායම් වලට අලෙවි කළ බවට චෝදනා ලැබූ දුරකථන සමාගම් සේවකයෙකු NSW පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 30 හැවිරිදි මෙම සැකකරු තමන් සේවය කළ ආයතනයේ පාරිභෝගික තොරතුරු අවසරයකින් තොරව ලබාගෙන තෙවන පාර්ශ්වයක් කරහා සංවිධානාත්මක අපරාධකරුවන්ට ලබා දී ඇති බවටයි පොලිසිය පවසන්නේ. ක්වීන්ස්ලෑන්ඩ් පොලිසිය වෙතින් ලැබුණු තොරතුරකට අනුව පරීක්ෂණ පැවැත් වූ NSW පොලිසියෙහි මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සැකකරු ලිවර්පූල් පොලිස් ස්ථානයේ වෙත කැඳවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැඳුනුම්පත් තොරතුරු අවභාවිතය සහ අල්ලස් ලබා ගැනීම ඇතුළු චෝදනා 34ක් මොහුට එරෙහිව ගොනු කර ඇති අතර සැකකරු ලිවර්පූල් ප්‍රාදේශීය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. දේශීය AI සමාගම් නංවාලීමට සහ දත්ත මධ්‍යස්ථාන සපයන පරිගණක බලය භාවිතා කිරීමට නිසි පියවරු ගත යුතු බව බලධාරීන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. දේශීය AI නිෂ්පාදන මිලදී ගැනීමට සහ ඒවා ප්‍රවර්ධනය කිරීම සඳහා රජය විසින් මේ වන විටත් Buy Australian AI Partnership නැමැති වැඩසටහන ක්‍රියාත්මක කරමින් පවතිනවා. AI තාක්ෂණය ඕස්ට්‍රේලියාව නිෂ්පාදනය ප්‍රමුඛ ස්ථානයේ දීමෙන් ආරම්භ කර යුතු බවයි වැඩිදුරටත් මෙලෙස බලධාරීන් පෙන්වා දෙන්නේ. කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණයේ ප්‍රතිලාභ අත්කර ගනිමින් ඕස්ට්‍රේලියාව AI නිර්මාණකරුවෙකු බවට පත් කිරීමට නම් දේශීය AI සමාගම් නංවාලීමට සහ දත්ත මධ්‍යස්ථාන සපයන පරිගණක බලය භාවිතා කිරීමට නිසි පියවර ගත යුතු බව ප්‍රකාශ වී තිබේ. සහකාර අමාත්‍ය ඇන්ඩ්‍රු චාල්ටන් සඳහන් කළේ ඕස්ට්‍රේලියාව AI තාක්ෂණය විදේශයෙන් ලබා ගන්නා රටක් බවට පත් නොවී නිර්මාණය කරන රටක් බවට පත්වීමට මෙය තීරණාත්මක සන්ධිස්ථානයක් බවයි. දේශීය නිෂ්පාදන මිලදී ගැනීම ප්‍රවර්ධනය කිරීම සඳහා රජය විසින් Buy Australian AI Partnership නැමැති වැඩසටහනද ආරම්භ කර තිබේ. විශාල දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීමට ඕස්ට්‍රේලියාව සුදුසු ස්ථානයක් බැවින් එම පහසුකම් දේශීය ආයතන සහ පරීක්ෂකයන් වෙත ලබා දීමට ප්‍රමුඛතාවය ලබා දිය යුතු බවයි ශාස්ත්‍රීය ප්‍රධානීන් පෙන්වා දෙන්නේ. ඕස්ට්‍රේලියාවේ ඖෂධ සහ මත්ද්‍රව්‍ය අධිමාත්‍රා ලෙස භාවිතා කරමින් මරණ සිදු වූ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙම වාර්ෂික අධිමාත්‍රා වාර්තාවට අනුව 2024 වර්ෂයේදී පමණක් මෙලෙස මරණ 2596ක් වාර්තා වී ඇති අතර ඉන් 80කට ආසන්න ප්‍රමාණයක්ම නොසිතූ ලෙස සිදු වූ අධිමාත්‍රා මරණ බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඉන් වැඩි ප්‍රමාණයක් වයස්ගත පුද්ගලයන් වන බවයි වැඩිදුරටත් වාර්තාවක් නිකුත් කරමින් පෙනින්ග්ටන් ඉන්ස්ටිටියුට් ආයතනය පෙන්වා දී තිබෙන්නේ. ඕස්ට්‍රේලියාවේ ඖෂධ සහ මත්ද්‍රව්‍ය අධිමාත්‍රාව නිසා සිදුවන මරණ වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර ඉන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් වයස්ගත පුද්ගලයන් වන බව පෙන්වා දෙමින් පෙනින්ග්ටන් ඉන්ස්ටිටියුට් ආයතනය විසින් නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා. වාර්ෂික අධිමාත්‍රා වාර්තාවට අනුව 2024 වසරේදී පමණක් මෙලෙස සිදු වූ මරණ 2596න් 80%කට ආසන්න ප්‍රමාණයක් නොසිතූ ලෙස සිදු වූ අධිමාත්‍රා මරණයි. වයස අවුරුදු 50-59 අතර පෙරේස් මේට වැඩි වශයෙන් ගොදුරු වී ඇති අතර 2008 වසරේ සිට මේ දක්වා මාර්ග අනතුරුවලට වඩා වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය අධිමාත්‍රාව නිසා මියගොස් ඇති බව සඳහන්. කෙසේ වෙතත් මෙලෙස අධිමාත්‍රාවට ගොදුරු වන්නන්ගෙන් 3/2කට ආසන්න ප්‍රමාණයකට ප්‍රමාණවත් ප්‍රතිකාර පහසුකම් නොලැබෙන බවත් මත්ද්‍රව්‍ය මර්ධන ප්‍රතිපත්ති හා ප්‍රතිකාර සේවා සඳහා නිසි ලෙස ප්‍රතිපාදන වෙන් නොකිරීම මේට ප්‍රධාන හේතුව වී ඇති බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. මෙවර TCS සිඩ්නි මැරතන් තරගය පැවැත්වන මෙම සතියන්තයේදී සිඩ්නි නගරයේ මෙන්ම නැගෙනහිරින් තෝරාගත් ප්‍රදේශ කිහිපයක ප්‍රධාන මාර්ග රැසක් වසා දැමීමට පියවර ගෙන ඇති බව බලධාරීන් වාර්තා කර තිබෙනවා.
මෙම තරගය සඳහා මෙවර ක්‍රීඩකවන් 40,000කට අධික සංඛ්‍යාවක් එක්වන බවයි වැඩි දුරටත් ආරංචි මාර්ග සඳහන් කරේ. මෙවර TCS සිඩ්නි මැරතන් තරගය පැවැත්වෙන මෙම සතියන්තයේ සිඩ්නි නගරයේ CBD සහ නැගෙනහිර තෝරාගත් ප්‍රදේශ කිහිපයක ප්‍රධාන මාර්ග රැසක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ක්‍රීඩිකාවන් 40,000කට අධික සංඛ්‍යාවක් එක්වන කිලෝමීටර 42ක් මෙම තරගය නෝත් සිඩ්නි අවල් වෙතින් ආරම්භ වී ඔපෙරා හවුස් අසලින් අවසන් වීමට නියමිතයි. යනව ලබන ඉරිදා අලුයම 2 සිට පස්වරු 4:30 දක්වා හාබර් බ්‍රිජ්, වෙස්ටර්න් ඩිස්ට්‍රිබියුටර්, ඔක්ස්ෆර්ඩ් ස්ට්‍රීට් සහ අන්සර්ග් පැරඩ් ඇතුළු ප්‍රධාන මාර්ග කිහිපයක් වසා තැබෙනු ඇති. රථවාහන තදබදය මගහැරීම සඳහා පෘථු වාහන සේවා භාවිතා කරන ලෙස NSW පොලිසිය රියදුරන්ගෙන් සහ නරඹන්නන්ගෙන් ඉල්ලා සිටිනවා. පසුගිය ඉරිදා තම බිරිඳ සමග ආපන ශාලාවෙන් පිටත් වී අතුරුදහන් වූ ජෝන් බැකම් නැමැති පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා. ප්‍රපාතයක සිරවී සිටියේදී හමු වූ ඔහු රෝහල්ගත කර මිය යාමේදී 85 වන වියෙහි පසු වුණා. රීජනල් වික්ටෝරියා සහ හරිටවෙල්ලි හොටෙල් වෙතින් අතුරුදහන්ව ඕමියෝ හයිවේහි මිට්ටා ප්‍රදේශයෙන් ප්‍රපාතයක සිරවී සිටියදී සොයා ගැනුණු 85 හැවිරිදි ජෝන් බැකුම් නම් පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුගිය ඉරිදා රාත්‍රියේ බිරිඳ සමග ආපන ශාලාවෙන් පිට වූ ඔහු අතුරුදහන් වීමත් සමග පොලිසිය සෙවුම් මෙහෙයුමක් ආරම්භ කළ අතර අඟහරුවාදා දිනේදී ඔහුව මෙලෙස රියානතුරකට ලක්ව තිබියදී සොයා ගනු ලැබුවා. ඔහු පදවාගෙන ගිය ටොයෝටා ප්‍රාඩෝ රථය මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ මෙම රියානතුර සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා. එම පුවතත් සමගින් ප්‍රයිම් ටයිම් ඔස්ට්‍රේලියා නිමාවට පත්වනවා. ඔබ සැමට සුවදායි රාත්‍රියක්. The Australian dream. It's more than just a home. It's the peace of mind that comes with knowing you're exactly where you're meant to be. But finding that dream isn't always easy. For first home buyers like Jasmine, the market can feel like an endless maze of choices. Even for seasoned investors like Marcus, cutting through the noise to find real value requires a sharp, focused perspective. That's where One Focus comes in. We don't just look at the numbers, we look at the life you're trying to build. Our expertise turns complexity into clarity. We find the right mortgage solutions so you can focus on what really matters. Expert advice, personalized service. Whether it's your first set of keys or the perfect backyard for your family to grow in, we're with you every step of the way. One Focus Finance Solutions. Your home, our focus.